අම්මෝ ඒ ඉඳගත්ත විදියට මට නම් බෑ ආ. මනෝජය are you okay? ඒ පේෂල ආ මම බූරව දැක්කා බූරා. මනෝජය මේ මනෝජය මේ මින්දෝම්ද? ඔයා ඉස්සල්ලාම මට කියන්න ඒක ටික කොහොමද ප්‍රැක්ටිස් කරේ කියලා මටත් ආසයි. මයික් එක අපිට පොඩි ගයිඩ් ඩෙමොන්ස්ට්‍රේෂන්. මයික් එක. ස්ටෙප් එක ස්ටෙප් එක. ස්ටෙප් එක අපිට චුට්ට කරන්න ඕක. කොහමද ඔහම නියම කරගන්නේ? ස්ට්‍රෙචින්. කකුල් දෙක. මම චූටි කාලේ ඉඳලා ජිම්නාස්ටික් කරන්නේ චූටි කාලේ ඉඳලා. ඉතින් චූටි කාලේ ඉඳලා තමයි මම දැන් අපි කියමුකෝ ඔයා චූටි කාලේ ඉඳන්නේ මම අපි කියමුකෝ දැන් අවුරුදු 24ක 25ක විතර කොල්ලෙක් කරනවා නම් කොහොමද පටන් ගන්න කොයි කාම කොහොම ඉඳන්නේ? ස්ට්‍රෙචින් කරලා තමයි වලින් පටන් ගන්න. ස්ට්‍රෙචින් කරලා එකපාරට හරි කරමු. පොඩි ස්ටෙප් එක ස්ටෙප් එක. පොඩ. කොහොමද කරන්නේ? කොහොමද? දැන් මෙහෙම තියලා ඊට පස්සේ ටික ඔව් එහෙමම පුෂ් කරනවා. දනිස් දෙක කෙලින්ද මේව නමල? නෑ සයිඩ් එකට යනවා නම් මේම. බලන්න තීක්ෂණනේ. තීක්ෂණ කරුද? හා? කොල්ලට බෑ. ඇයි ඒ? කියන්නේ සාමාන්‍ය ගන්නට යනකොට යටවදිනවට. බූරට ඒව ජීවිතේට කරන්න බෑ. ඇයි අර යටවදිනවනේ. සමහර වාහන තියෙනවනේ. පොඩි සමහර පාරවල සමහර වාහන වලට යන්න බෑ යටවදින. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වදී. එන පොඩි නේ ඔයා දන්නවනේ. මේගොල්ලෝ එහෙම නෙමෙයි. මේගොල්ලෝ හොඳ ගාන යට වදින්නේ නැහැ නියමයට යන්න පුළුවන්. බූරට එහෙම බෑ. ඉතින් කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? හොඳයි. ඩාන්සින් වැඩ කටයුතු තමයි. හවෙන්න තව මෙතනට එන්න. ඔයා දන්නවද පේෂල? මෙයා ලොකු අනතුරකට මුහුණ දුන්නානේ නේද? තරගෙදී. ලොකු අනතුරකට? ඔව්. ඒ කියන්නේ ගුවන් යාන අනතුරකට? කියන්නේ මේ ෆයිනල්ස් තියේදී OCTF dance final ස්ටේජ් රිහර්සල් එකේදී මම කරන්න හිටියා අඩි 5ක් ඉඳලා ෆ්‍රන්ට් එක ගහන්න. බැක් ස්ටේජ් එකේදී මම ඒක රිහර්සල් කරා 10 පාරක් විතර ගැහුවා. ආයෙ ෂුවර් කරගන්න ගහන්න ගිහිල්ලා වැටුණා. ඒක තමයි 10 පාරක් විතර ගහලා ආයි ෂුව කරන්න ගහපු ගමන් ඒ වගේ වෙනවා. තීක්ෂණට එමුණා නේද? මාට්ටු වුණා නේද? ඒ කියන්නේ මේ වගේ උඩක තීක්ෂණ ස්ටාර් සිටි කාලෙත් ඒ වගේ. එයත් ඒ වගේ ප්‍රැක්ටිස් කරලා ආයි ෂුව කරගන්න කියන මතකද? නේද? ඉතින් කොහොමද බෝයි ෆ්‍රෙන්ඩ් එහෙම සනීපෙන් ඉන්නවද? ඔව් සනීපෙන් ඉන්නවා. අද ආවද? ඉන්නේ. අද ආවද කෝ? ඉන්න ඉස්සරහට කැමරාව හදලා ඉන්නවා. මොනවාද ඔයාට යා ළඟදී අරන් දීපු තෑගි මොනවාද? මොනවාද අරන් දුන්නේ? ආරන් දීලා තියෙනවා ඉතින්. මොනවාද? ඔයාට වැඩියෙන්ම අරන් දීලා තියෙන හොඳම තෑග කියන ටක් ගාලා ඉවර කරන්න මේ වැඩේ. ඉතින් හොඳම තෑග තමයි එයා හැමතිස්සෙම මාත් එක්ක ඉන්න හැම වැඩකටම. සිකියුරිටි ජොබ් එක. එහෙම නෑ. එන හැම දෙයකටම ඉන්නවා. ඒක ලොකු තෑග්ගක්. හැම දෙයකටම ඉන්න එපා නැතුව අපි ඉන්න. නෑ මං කියන්නේ හොඳම දේ මොන හරි අපි කිමු ආභරණද නැත්තම් මොන හරි හොඳම අරන් දීලා තියෙන වට ආසම ආදරේ. ඔව් ගාවේ මොකද්ද? මොකද කියන්නේ දැක්කම? මොකද්ද? එහෙම ඒවා අරන් දීලා නැද්ද? නංගි. අද යනකොට බලන්න ඔයාට පුරුදුයි. ඒ ඔච්චර විතර ගන්න. ඔයා මොනවද ඔය ගර්ල්ෆ්‍රෙන්ඩ්? අන්න හරි. වාව් කියනවා. මං ගිහලා ඉස්සරහා මේව සුරජුවා මත්තම් කියලා හිට ගන්නකම වාව්. නැද්ද මනෝජේ? මම ගිහලා හිට ගන්නකම වාව්නේ. කැස්සනේ. අවසානින් කොහමද? හොඳින් ඉන්නවයි ප්‍රශ්න. වාව් බොඩිය කොහමද හදාගත්තේ? වගේ උප්පත්තියෙන් එන බොඩියද නැත්නම් කවුරු හයි කරපු බොඩියක්ද ඔය ස්ලිම් එකේ? නෑ මේ උපැත්තින් ආව බොඩිය. කවුද කිව්වේ වගේ පොකට් තියෙන කලිසම් ඉන්න ලොකු ඒවා නිකන් මේ වන්වෙන් ගැට ගාලා වගේ ඉන්නේ. කවුරුත් කිව්වේ නෑ ඉතින් මේ වාම කරනවා. ඒක කවුරුත් කියන්නේ නැතුව වාම කරනවා තියෙන්නේ. ඔව් ඇත්තට. කරාපු දෙකත් වාම දාගත්තා. අස්සට ගැලපෙන විදිහට දාගෙන තියෙනවා. thank you නියමයි. ඔය කිවල් කොහෙද? මම රත්මලානේ. රත්මලානට ප්‍රසිද්ධ එකක් වෙනවා අවුරුද්දකට සැරයක්. මොකද්ද? මහා පහන් කූඩුව. මහා පහන් කූඩුව. ඒක දායකත්වයක් රුපියලක් දීලා තියෙනවද? අනිවාර්යෙන්ම. මාළගොඩ කියුවද? මාළගොඩ කියලා අපි රත්මලානේ පහන් කූඩුව රුපියලක් දීලා බොරු කියනවා. ගෙදරට අපි පහන් කූඩුව. කවුරුත් අම්මා නැහැ කිව්වන්නේ කිව්වා. එහෙමනේ. නෑ ඇත්තටම දීලා තියෙනවා. දීලා තියෙනවා. ඔව්. වැඩිම ආධාර කීයද දීලා තිනවා? ඇත්ත කියන්න ඕනේ බොරු කියන්න එපා. එහෙමනම් මතක නෑ ඉතින් දෙන්න පුළුවන් ගාන දෙනවා. ඉතින් රත්මලානේ කොයි හරියද? අර අනුරට හෙනවට තියනවා මොනවද කියන්නේ? මයික් ඔබ පොළොන් නරින්ද රත්මලාන ගැන කතා කරන්නේ දෙනවා? ඔව් කටවාගෙන ඉන්නේ. හා? ඒක තමයි. ඒ ඔයාගෙන නෙමෙයි නෑ මං උත්තර දෙන්න. ඊට පස්සේ රත්මලානේ ඉන්න ප්‍රසිද්ධ නැටුම් ගුරුවරයෙක්. කවුද? සීපීද සිල්වා මාවතේ ප්‍රසිද්ධ නැටුම් ගුරුවරයෙක්. ලංකාවේ දෙරණත් එක්ක ගොඩාක් සම්බන්ධ හොඳ
නර්තන ආචාර්යවරයෙක් ඉන්නවා. තට්ටු 6ක විතර විශාල බිල්ඩිමක් බිල්ඩිමක් තියෙනවා ගේ චන්දන චන්දනලු. චන්දන වික්‍රමසිංහ මහත්තයා. මහත්මයා ඔව් අනිවාර්ය කියන්න දුන්නේ නැහැ. එතකොට ඊට පොඩ්ඩක් ඉස්සරහට යනකොට ඔම සින්දු කියන අපේ ගායකතුමෙක් ඉන්නවා ඒ පැත්තේ. කවුද? ජිප්සි සුනිල්. ජිප්සි සුනිල් සින්දු කියනවාද බක් එහෙම. මුදල් තණ්හාවෙන් සබාර ජිප්සි සුනිල් ඕම කියනවා. නිහාල් නෙල්සන් මහත්තයා. නිහාල්. ගන්න පයින්. තව සුට්ටක් ඉස්සරහට යනකොට නෑ අයියෝ. තව රංගන ශිල්පියෙක් ඉන්නවා විකටන ශිල්පියෙක්. මේ ඔයා කාලද? ඔයා මට ගහන්නකෝ බං ගහන්නකෝ. එහෙම කියන එක්කෙනෙක් ඉන්නවා. දෙනවා බලන්න මෙයාට ඵලයන් අඩෝ. එහෙම කියන ඉන්නවා කවුද? දන්නේ නැහැ නේ අයියේ. ටෙනිසන් කුරේ බං. ඒ ඔක්කොම බල ගෙවල් ප්‍රති. උන්ගේ ගෙවල් ප්‍රති ඉන්න ඔක්කොම කලාකරු අප්පු දන්නේ මනෝජය. හරි. ඉස්සරහට ගියාම තියෙන ගම මොකද්ද? රත්මලාන ඊට පස්සේ කොයිද? ගල්කිස්ස. මොරටුව බං. එහා පැත්තට. ඉතින් මං අනිත් පැත්තට කිව්වේ ඉතින්. පුයේ කරන්නේත් අයියේ. මං අනිත් පැත්තට ගත්තත් ගල්කිස්ස. රත්මලාන පොඩ ඉස්සරහට ගියා කොයිද? ගල්කිස්සල. ඊට පස්සේ පස්සට ගියාම ගල්කිස්ස. නෑ නේ කොළඹ කියන්නේ ඉස්සර. කොරළවැල්ලේ ඉපදිච්ච අපේ රටේ ජ්‍යෙෂ්ඨතම සංගීතඥයා කවුද? කවුද? නෝ ගොඩක් කට්ටිය ඉන්නවා. ගොඩක් දෙනවා එක. ජ්‍යෙෂ්ඨතම සංගීතඥයා කියලා කිව්වේ. කවුද? ශ්‍රේෂ්ඨතම සංගීතඥයා කවුද? ඇල්බර්ට් පෙරේරා කවුද? අවසානයේ කවුද? පස්සේ පණ්ඩිත් අමරදේව. ෂූරෙන් ඒ ගමේ කවුරුත් දන්නේ මොකෙද්ද බං? ඈ ඊට පස්සේ තව මේ ඊයේ පෙරේද තව ලස්සන හොඳ ගායකයෙක් ඉන්නවා අපි ඔක්කොම ආදරය කරන. කවුද? ඒ පැත්තේ. ඒ පැත්තේ කවුද? මොරටුවේ කවුද? බකටවාප. කවුද? බයත් හිතෙන වේසනයි. අසංග ප්‍රියමන්ත පීරිස්සක් මේ. අයියෝ